හරි අද පාඩම සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි. මොකද්ද මේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ? මේ සමාන්තර කියන එක දෙකට කැඩුවොත් සම අන්තර කියන අදහස තමයි තියෙන්නේ. ශ්‍රේණි කියන්නේ සංඛ්‍යා පේලිය. සංඛ්‍යා පේලිය. එතකොට මේ සමාන්තර ශ්‍රේණි කියන්නේ සමාන අන්තර සහිත සංඛ්‍යා පේලිය. දැන් මේ වගේ සංඛ්‍යා පේලියක් ගමුකෝ. 2 4 6 8 10 තව ඉස්සරහට තියෙනවා. හරිද? දැන් මේකේ මේ සංඛ්‍යා දෙකක් අතර පරතරය හැම වෙලෙම 2යි නේද? දෙකට දෙකක් එකතු කරාම තමයි 4 එන්නේ. 4ට දෙකක් එකතු කරාම තමයි 6 එන්නේ. 6ට දෙකක් එකතු කරාම තමයි 8 එන්නේ. 8ට දෙකක් එකතු කරාම තමයි 10 එන්නේ. මේ වගේ හැම තැනකම පරතරය සමානයි. ඒකට තමයි සමාන්තර සංඛ්‍යා පේලියක් නෙමෙයි. ඒකින්ද මේක සමාන්තර ශ්‍රේණියක්. හරිද? සමාන්තර ශ්‍රේණියක මේ අන්තරය. අන්තරයට කියනවා පොදු අන්තරය කියලා. හැම තැනකම සමාන හින්දා. හරිද? පොදු අන්තරය හොයනවා අපි පසුපදයෙන් අඩු කරන්න ඕනේ පෙර පදය. හරිද? මේක තමයි අපේ පාඩමේ පළවෙනි සූත්‍රය. මේක දැනගන්න ඕනේ. ඒක අපි සංකේතවත් කරනවා d වලින්. හරිද? දැන් මේ සංඛ්‍යා පේලි බලමු අපි මොකක්ද පොදු අන්තරය කියලා. පසුපදයේ ඕනම් පසුපදයක් 4 ගමුකෝ. ඊට පෙර පදය 2. එතකොට මේකේ පොදු අන්තරය 2යි. හරිද? දැන් ඊට පස්සේ අපිට පළවෙනි සූත්‍රය හම්බෙනවා මේ සමාන්තර ශ්‍රේණියේ tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. මෙන්න මේක තමයි අපිට හම්බෙන පළවෙනි සූත්‍රය. මේකේ tn කියන්නේ n වන පදය. n වන පදය. a කියන්නේ පළමු පදය. n කියන්නේ පද ගණන. d කියන්නේ අර අපි කලින් හොයපු පොදු අන්තරය. මේ සූත්‍රය භාවිතා කරන අපි පද හොයන්නයි පද හදන්නයි. හරිද? පද හොයන්නයි පද හදන්නයි. හරිද? දැන් බලමු ගානක්. දැන් මෙහෙම ගන්නකො. අපිට දීලා තිනවා පළමු පදය 4ද පොදු අන්තරය 3ද වෙන සංඛ්‍යා පේලියක 15 වන පදය සොයන්න කිව්වා. මෙතන තියෙන්නේ පද හොයන්න. හරිද? පද හොයන්න තියෙන්නේ. එතකොට අපි මේ සූත්‍රය භාවිතා කරනවා. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. හරිද? මෙතන පළමු පදේ කියලා තියෙනවා 4. මෙතනට 4. ධන කීවෙනි පදයේද? 15 වෙනි පදේනේ. ඒ කියන්නේ n වලට 15. 15 ඍණ 1 එළියෙන් d. d කියන්නේ පොදු අන්තරය 3යි. හරිද? එතකොට අපි මේක සුළු කරත හැකි 4 ධන 15 වෙනි එකක් 14යි. 14 වරක් 3. වරහණකට පස්සේ ලකුණක් නැත්තම් එතන තියෙන ගුණ කිරීමක් කියලා දන්නවා. එතකොට 14 වත් 3. අපි මුලින්ම මේක සුළු කර ගන්න ඕනේ. 4 වරක් 3 12න් 2 එකක් ඉතිරි 3 1 4යි 42යි 42යි 4යි 46යි. ඒ කියන්නේ 15 වෙනි පදය 46යි. ඔන්න ඒ විදිහට මේ සූත්‍රය භාවිතා කරලා අපිට පුළුවන් මේ පද හොයන්න සහ පද හදන්න.